ආයිබෝන් ටොක් විත් YP මගේ YouTube channel එකේ තවත් වීඩියෝ එකකට බොහොම ආදරෙන් පිළිගන්නවා. අද අරගෙන ඉන්නේ මගේ LPL video series එකේ team review එකේ අවසන් වීඩියෝ එක. පස්වෙනි වීඩියෝ එක අපිට කතා කරන්න ඉතුරු වෙලා තියෙන්නේ Candy Royals කණ්ඩායම සම්බන්ධයෙන්. ඉතින් අපි අනිත් teams හතර ගැනම කතා කරා. ඒකේ කවුරු ඉදිරියෙන් ඉන්නේ කොහොමද කතා කරා. ඉතින් Candy කණ්ඩායම මේ පාර කොහොමද තරඟාවලට පිවිසෙන්නේ කියන එක මේ වීඩියෝ එකෙන් අපි ඉක්මනින් කතා කරන්නයි සූදානම් වෙන්නේ. එතකොට අපි වැඩි වෙලා ගන්නේ නැතුව මේ වීඩියෝ එකේ ආරම්භයට ගියොත් Candy Royals කණ්ඩායම නිරතුරු ෆ්‍රැන්චයිස් එක වෙනස් වුණු කණ්ඩායමක් විදිහට තමයි අපි සලකන්නේ. එක්වරක් Candy කණ්ඩායම සුස්ක හැකියාව ලැබිලා තියෙනවා මම හිතන්නේ 2023 LPL ශූරතාවේ දිනා ගන්න වනිදු හසරංගගේ නායකත්වයෙන්. එතකොට ඒ සීසන් එක හැරුණාම ඉතිරි සීසන් ගණනාවක Candy කණ්ඩායමට ලොකු දෙයක් කරන්න හැකියාවක් ලැබුණේ නැහැ. කෙසේ නමුත් මේ පාර නමත් වෙනස් වෙලා හිමිකාරියත් වෙනස් වෙලා ප්‍රී ඩ්‍රාෆ්ට් එකේ සයිනින්ග්ස් 4 විදිහට වුන් ඇන්ජලෝ මැතිව්ස් තමයි ස්ටාර් ලෝකල් ප්ලේයර් විදිහට සයින් කරගන්නේ කණ්ඩායමේ නායකයා විදිහට. ඉතින් මැතිව්ස්ට අවස්ථාව ඔන්න ආයෙ හම්බ වෙලා තියෙනවා නායකයෙක් විදිහට කටයුතු කරන්න. ඊට පස්සේ ස්ටාර් ෆොරින් ප්ලේයර් විදිහට විජේ ශංකර් තමයි ඔවුන් තෝරගන්න. මොකද මේක එන්නේ මේ සයිනින්ග් එක එන්නේ විජේ ශංකර් ඉන්ටර්නැෂනල් ක්‍රිකට් වලින් අයින් වෙලා ෆ්‍රැන්චයිස් වලට විතරක් තරඟ කරනවා කියන පණිවිඩය දුන්න අලුතම තමයි මේ සයින් අප් එක සිද්ධ වෙන්නේ. ඉතින් විජේ ශංකර් ඔන්න මේකට තරඟ වදින්න සූදානම්ින් ඉන්නවා. ලෝකල් අයිකන් ප්ලේයර් විදිහට වනිදු හසරංගව ඔවුන් ආයත් පාරක් Candy කණ්ඩායමට ජොයින් කරගනිද්දී අයිකන් ෆොරින් ප්ලේයර් විදිහට මොයින් අලි තමයි ඔවුන් සම්බන්ධ කරගන්නේ. එතකොට මෙතනදී ගොඩක් ඕල් රවුන්ඩර්ස්ලා 4 දෙනෙක් තමයි මොවුන්ගේ ප්‍රී සයිනින්ග්ස් විදිහට ඔවුන් අරගෙන තියෙන්නේ. හැබැයි විජේ ශංකර් ඇරුණාම අනිත් ක්‍රීඩකයෝ තුන්දෙනාම ඉතාමත් හොඳ අත්දැකීම් තියෙන 20ට ගැලපෙන ක්‍රීඩකයෝ විදිහට සලකන්න පුළුවන්. ඉතින් මැතිව්ස්ගේ නායකත්වයෙන් Candy මේ පාර මොකක් කරයිද කියන එකයි අපිට බලන්න තියෙන්නේ. ඩ්‍රාෆ්ට් එකට එනකොට ප්ලැටිනම් කැටගරි එකෙන් ඔවුන් මුලින්ම සයින් කරගන්නේ නුවන් තුෂාර. ඉතින් නුවන් තුෂාරව ඔවුන් බෝල කෙනෙක් විදිහට ඔහුට අවස්ථාව දෙද්දී ප්ලැටිනම් ෆොරින් ප්ලේයර් විදිහට ඔවුන් සයින් අප් කරගන්නවා විකට් කීපර් බැට්ස්මන් ඇෆ්ගනිස්තාන් ඕපනර් රමනුල්ලා ගුර්බාස්. එතකොට ගුර්බාස්ගේ ඉන්ක්ලූෂන් එක ගොඩක් මවුන්ට අවශ්‍ය වෙයි කියන එක හිතුණා ඩ්‍රාෆ්ට් එකේදී. ඊට පස්සේ ගෝල් කැටගරි එකට යනකොට ඉතාලම හොඳ සයිනින්ග්ස් තුනක් කුසල් ජනිත් පෙරේරා ඔවුන් සයින් කරගන්නවා විකට් කීපර් ඕපනර් විදිහට. අසිත ෆර්නැන්ඩෝ තවත් බෝල්ඩ් පික් එකක්. අසිත පහුගිය කාලේ T20 ෆෝමැට් එකේ නම් ලොකුවට පර්ෆෝම් කරපු නැති ක්‍රීඩකයෙක්. ඔහු වන් ඩේ සහ ටෙස්ට් සයිඩ් එකේ තමයි ඉදිරියේම හිටියේ. හැබැයි අපේ බෑකප් බෝලර් කෙනෙක් විදිහට අසිත ඉන්නවා. Candy කණ්ඩායම මම හිතන අසිතව බෑකප් කෙනෙක් විදිහට තියාගන්න තමයි ඔහු අරගත්තේ. ඊළඟ ගෝල් පික් එකට මම හරි කැමතියි ගරුක සංකේත්. තවත් ස්ලිංගර් කෙනෙක් විදිහට පන්දු යවන කෙනෙක්. මෑත කාලේ ඉදිරියට ආපු හොඳ ප්ලේයර් කෙනෙක් ගරුක තරුණ ක්‍රීඩකයෙක්. ගරුකට අනිවාර්යෙන් අවස්ථාව ලැබිය යුතුයි මේ සංචිතය කියලා මට හිතෙනවා. ඊළඟට ෆොරින් ගෝල්ඩ් ප්ලේයර් විදිහට ඩැනියල් සෑම්ස් ඔවුන් සයින් අප් කරගන්නවා. ඕස්ට්‍රේලියානු තුන් නිරව ක්‍රීඩකයා වේග පන්දු යවන ක්‍රීඩකයා. ක්ලාසික් කැටගරි එකෙන් ඔවුන් ලහිරු උදාරව සයින් කරගන්නවා. මම හිතන්නේ කුසල් පෙරේරාට බෑකප් කීපර් කෙනෙක් විදිහට ඕපනර් කෙනෙක් විදිහට. ඊට පස්සේ විෂෙන් හලඹගේ සයින් අප් කරගත්ත එක මම හිතන්නේ මේකේ සැලකිය යුතු හොඳ තත්ත්වයක් විදිහට මම දකින්නේ. විෂෙන් හලඹගේ එළියට පාරක් හයියෙන් ගහන්න පුළුවන් තරුණ නැගින ක්‍රීඩකයෙක් පහුගිය කාලෙම කතා වුණ ක්‍රීඩකයෙක්. ඉතින් විෂෙන්ට LPL එකේ දෙයක් කරන්න ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඊළඟට මුදිත ලක්ෂාන් තවත් හොඳ පිතිකරුවෙක් ක්ලබ් ක්‍රිකට් එකේ ඉස්සරහින්ම ඉන්න පිතිකරුවෙක් ඔවුන් ක්ලාසික් කැටගරි එකෙන් සයින් කරගනිද්දී ක්ලාසික් ෆොරින් ප්ලේයර්ස්ලා දෙන්න විදිහට ඔවුන් සහීර් ખાન ඇෆ්ගනිස්තාන දඟපන්දු යවන්න මම හිතන්නේ චයිනමන් ආකාරයෙන් දඟපන්දු යවන සහීර් ખાન සහ ඩේල් ෆිලිප්ස් කියලා තුනිරියව් ක්‍රීඩකයෙක්. අපි වැඩි ඩේල් ෆිලිප්ස් ගැන අහලා නැහැ. ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයෙක්. ඔව්වත් සයින් කරගන්නවා. ඊළඟට ඇසෝසියේට් ස්ටාර් විදිහට ඔවුන් සයින් කරගන්නේ ස්කොට්ලන්තයේ නැගියන ආරම්භක පිතිකරු බ්‍රැන්ඩන් මැක්මුලන්. ඔහුත් පහුගිය T20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේදී ඉතාමත් වැදගත් සහ වටිනා කැපිපෙන ඉනිම් කිහිපයක් ස්කොට්ලන්තයේ වෙනුවෙන් ක්‍රීඩා කරපු ක්‍රීඩකයෙක්. ඉමර්ජින් කැටගරි එකට මොවුන් එකතු කරගත්ත ක්‍රීඩකයෝ දෙන්න මම හිතන්නේ ඉතාම තරුණ නැගියන ක්‍රීඩකයෝ දෙන්නෙක්. පවන් සංදේශ් ඩි සිල්වා පිතිකරුවෙක් සහ සහන් මිහිර පන්දු යවන්නෙක්. ඉතින් under 19 setup එකේ හොඳින් ක්‍රීඩා කරන ක්‍රීඩකයෝ දෙන්නෙක් විය යුතුයි. අපි ඔවුන් ගැන වැඩි කතා කරන්න දන්නේ නැහැ මම පෞද්ගලිකව. බලමු මොවුන් දෙන්නගෙන් කවුරු කොහොම කොතන ක්‍රීඩා කරයිද කියලා Candy කණ්ඩායමේ තීරණයට අනුව. මොකද under 23 එක්කෙනෙක් අනිවාර්යෙන් සිටිය යුතු නිසා. ওই විදිහට තමන්ගේ කණ්ඩායමේ 18 දෙනා ඩ්‍රාෆ්ට් එකේදී සම්පූර්ණ කරගනිද්දී අර ඇඩිෂනල්
ප්ලේයර්ස්ලා දෙන්නෙක් ගන්න රවුන්ඩ් එක කැන්ඩි කණ්ඩායම රවුන්ඩ්ස් දෙකම ලබා ගත්තා. මුලින්ම අවස්ථාව ලැබුණේ ගෝල්ඩ් ක්‍රීඩකයෙක් කැටගරි එකේ ක්‍රීඩකයෙක් ගන්න. ඒකට උන් දුෂාන් හේමන්තව ගන්නවා. මම හිතන්නේ දුෂාන් හේමන්ත කාලයක් තිස්සේ අපේ සෙටප් එකේ ඉන්න කැපිලි කෙට්ලි වලට ලක් වෙන අවස්ථා එන යන ක්‍රීඩකයෙක්. ඉතින් හැම LPL එකේම ඔහු ඉන්නවා. ඩික්වෙට් chances එනවාද කියන එක සැකසත. හැබැයි මේකෙත් මට ප්‍රශ්නයක් තියෙනවා. මොකද දුෂාන් හේමන්ත ඉන්නේ වනිදු ඉන්න ටීම් එකක. එතකොට වනිදු ඉන්න ටීම් එකක දුෂානුත් ඒ දේම කරයිද ඔහුව ඇතුළට දායිද කියන ප්‍රශ්නය තියෙනවා. ඉතින් මේකෙත් දුෂාන්ට අවාසියක් වුණා දෝ කියලා හිතනවා. කෙසේ නමුත් ඔහුට ලැබෙන අවස්ථාවෙන් ඔහු perform කරලා තියෙනවා. සා ඊළඟ අන්තිම පික් එක ක්ලාසික් කැටගරි එකෙන් ඉසිත විජේසුන්දර ෆාස්ට් බෝලිං ඕල් රවුන්ඩර් සිලෙක්ට් කරනවා. පහුගිය දිනක මේ ඔහු වෙස්ට් ඉන්ඩීස් වලට එරෙහිව ටෙස්ට් වරම් දිනාගත්ත ඉසිත විජේසුන්දර. ඉතින් ඉසිතව ක්ලාසික් කැටගරි එකේ නෝන් අරගෙන 20 දෙනාව ඒ ආකාරයෙන් සම්පූර්ණ කරගන්නවා. කැන්ඩි කණ්ඩායමේ ආරම්භයට මම අරගෙන යනවා විශේෂයෙන් හලමගේ සහ කුසල් පෙරේරා. විශේෂයෙන්ට කුසල් එක්ක බැට් කරන අවස්ථාව මම විශේෂයෙන්ට හැම තරගෙම මම පෞද්ගලිකව හිටියනම් මම ලබා දෙනවා. ඔහුගේ ටැලන්ට් එක එලි දක්වන්න ඔන්න හොඳ chance එකක්. නම්බර් 3 එකට මම ගේනවා මොයින් අලි. මේ ප්‍රී ඩ්‍රාෆ්ට් සයිනින් එකේදී ගත්ත ප්ලේයර්. මොයින් අලිට টොප් ඕඩර් බැට් කරලා අත්දැකීම් තියෙනවා. මම අන්ඩර් 23 ප්ලේයර් විදිහට පවන් සංදේශ් වරගෙනවා টොප් ඕඩර් බැටර් කෙනෙක් විදිහට නම්බර් 4 එකට. ඔහුට අවස්ථාව දීලා බලනවා මේ ස්ක්වොඩ් එකේ. ඇන්ජලෝ මැතිව්ස් නම්බර් 5 එකේ කැප්ටන් විදිහට. ඊට පස්සේ විජේ ශංකර් නම්බර් 6 එකේ ගෙන ඔහුට හොඳට සෙල්ලා එක පිටිහරමේ දෙන්න පුළුවන් ක්‍රීඩකයෙක් නිසා ඔහුව ගේනවා නම්බර් 6 එකට. නම්බර් 7 එක ඩැනියල් සෑම්ස්ට දෙනවා. ඔහු ඕල් රවුන්ඩර් විදිහට සෙල්ලම් කරන්නේ ගොඩක් ෆ්‍රැන්චයිස් ලීග්ස් වල. ඉතින් සෑම්ස්ට නම්බර් 7 සෙල්ලම් කරන්න පුළුවන්. නම්බර් 8 එක වනිදු හසරංග සෙල්ලම් කරන්නේ. ඒතර අපි ෆොරින් ප්ලේයර්ස්ලා 3 දෙනෙක් දැම්මා. සහීර් ඛාන්ව මම අරගෙන එනවා. මොකද මොන්ට ස්පින් ඔප්ෂන්ස් ටිකක් අඩුයි. එතකොට සහීර් ඛාන්ගේ ඉන්ක්ලූෂන් එකත් එක්ක මොයින් අලි ඔෆ් ස්පිනර් වනිදු හසරංග ලෙග් ස්පිනර් සහීර් ඛාන් ලෙෆ්ට් ආම් ලෙග් ස්පිනර් විදියට ස්පින් වැරයිටි එකක් එක්ක මොන්ට යන්න පුළුවන්. ඊළඟට ෆාස්ට් බෝලර්ස්ලා දෙන්න ස්ලිංගර්ස්ලා දෙන්න මම කියනවා ගරුක සංකේත් සහ නුවන් තුෂාර. හැබැයි මේකේ ගැටලුවක් මතුවුණා. දැන් කැන්ඩි කණ්ඩායමත් එක්ක මුලින්ම සඳහන් කරා රාමනුලා ගුර්බාස්ට එන්න වෙන්නේ නැහැ ඇෆ්ගනිස්තානයට යම්කිසි ජාත්‍යන්තර තරඟාවලියක් තියෙන නිසා කියලා. එතකොට රාමනුලා ගුර්බාස් වෙනුවට මම හිතන්නේ ඕන් ක්‍රීඩකයෙක් සයින් අප් කරගත්තා. එය වැඩි ප්‍රසිද්ධ වුණේ නැහැ කවුද කියන එක. මෑතක මේ ඊයේ පෙරේදා ඔන්න දාලා තිබුණා කැන්ඩි කණ්ඩායමත් එක්ක ශහීන් ෂා අෆ්රිඩි ජොයින් වෙලා කියලා. පාකිස්තානය තියෙන වෙස්ට් ඉන්ඩීස් ටුවර් එකට ඔහු නම් නොවීම නිසා ඔහු ඔන්න LPL එකට එනවා කියලා. හැබැයි කවුරු වෙනුවට දෙන්නේ කියන එක කියවුන්නේ නැහැ. මං හිතන්නේ මොයින් අලි ගැන කතා වුණේ නැහැ ඔහු ලංකාවේ ඉන්නවා කියන එක. මම හරිද දන්නේ නැහැ. නමුත් මොයින් අලි වෙනුවට වෙන්න ඕන ශහීන් ෂාෆ්රිඩි ඉන්නේ. මොකද ශහීන්ගේ තියෙන පොටෙන්ෂල් එක සහ ඔහුගේ තියෙන ඒ ඉන්ටර්නැෂනල් ලෙවල් එකත් එක්ක මේ සහීර් ඛාන් ලගේ ඩැනියල් සෑම්ස් ලගේ වගේ තන සෙල්ලම් කරන්නේ නැහැ. ඒක නිසා ගොඩක් කලාවට මට හිතෙනවා මොයින් අලි ගැන කියවුන්නේ නැති නිසා එතෙන්ට ශහීන් ආවදෝ. හැබැයි සමහරට මොයින් අලි ඇවිල්ලා රාමනුල්ලා ගුර්බාස්කේකට ශහීන් ෂාෆ්රිඩි ආව වෙන්නත් පුළුවන්. ඉතින් එහෙම වුණොත් මේ ප්‍රොබබල් 11 එක වෙනස් වෙනවා. අනිවාර්යෙන්ම ශහීන් ෂාෆ්රිඩි ඇතුළට එනවා. ශහීන් ඇතුළට එනවා කියන්නේ තව ගොඩක් කලාවට ලෝකල් ස්පිනර් කෙනෙකුට chance එකක් එන්න ඉඩ තියෙනවා. එහෙම නැත්නම් ඩැනියල් සෑම්ස්ගේ ස්ථානය අහිමි වෙන්න ඉඩ තියෙනවා. ඒතර එහෙම ශහීන් ෂාෆ්රිඩි සහ මොයින් අලි දෙන්නම ඉන්නවා කියලා අපි හිතුවොත් මම ඩැනියල් සෑම්ස්ගේ තන ශහීන්ව සෙල්ලම් කරනවා. එහෙම නැත්නම් රාමනුල්ලා ගුර්බාස්ගේ තැනටත් වෙන කෙනෙක් ආවොත් එන ක්‍රීඩකයන්ව තමයි රඳා පවතින්නේ. ඒක අපි දන්නේ නැති නිසා දැනට අපේ ස්ක්වොඩ් එක අනුව විෂන් හලමගේ කුසල් පෙරේරා, මොයින් අලි, පවන් සංදේශ්, ඇන්ජලෝ මැතිව්ස්, විජේ ශංකර්, වනිදු හසරංග, ශහීන් ෂාෆ්රිඩි, සහීර් ඛාන්, ගරුක සංකේත් සහ නුවන් තුෂාර තමයි කැන්ඩි රොයල්ස් එකේ probable 11 විදිහට අපිට කියන්න පුළුවන් වෙන්නේ. ඒකට මේ පාර කැන්ඩි කණ්ඩායමේ නායකත්වය දරන්නේ ඇන්ජලෝ මැතිව්ස්. ඉතින් මැතිව්ස්ට ඔන්න නැවත මම කලින් කිව්වා වගේ chance එකක් ඇවිල්ලා තියෙනවා ඔහුට හොඳට perform කරන්න මේ පාර කැප්ටන් කෙනෙක් විදිහට අලුතෙන්. එතකොට කැන්ඩි රොයල්ස් කණ්ඩායමේ හිමිකාරිත්වය මේ පාර දරන්නේ සන්ධ්‍යා අජාරාපු කියන ඇමරිකාවේ ඉන්න ඉන්වෙස්ටර් කෙනෙක් සහ ඔන්ටර්ප්‍රීනර් කෙනෙක්. ඒකේ හෙල්ත් කෙයා ඉන්වෙස්ට්මන්ට් කම්පැනි එකක් වෙන ඔප්ටිමම් හෙල්ත් කෙයා ප්‍රයිවට් ලිමිටඩ් කියන ආයතනයට හිමිකාරිත්වය දරන සන්ධ්‍යා අජාරාපු කියන කෙනා තමයි මේකේ හිමිකාරිත්වය දරන්නේ. ඉතින් එතකොට කැන්ඩි රොයල්ස් කණ්ඩායම මේ පාරත් එතකොට වෙනම ලෙවල් එකකින් ඉන්නේ. ඒ කියන්නේ වෙනම ඕනර්ෂිප් එකකින් ඉන්නේ. හෙඩ් කෝච් විදිහට කටයුතු කරන්නේ අපි කවුරුත් දන්න චමින්ද වාස්. ඉතින් වාසිගේ කෝචින් එකත් එක්ක කැන්ඩි කණ්ඩායමේ ගොඩක් ප්ලේයර්ස්ලාට හොඳ අවස්ථාවක් ලැබෙයි.
මේ අත්දැකීම් එක්ක ඉස්සරහට යන්න විශේෂයෙන් පන්දු යැවීමේදී ඇසිස්ටන්ට් කෝච් විදිහට උපුල් චද්දන ක්‍රීඩා කරනවා. මම හිතන්නේ ඔහුගෙන් ෆීල්ඩින් බැටිං දෙකම වුන්ට බලාපොරොත්තු වෙන්න පුළුවන්. බෝලිං කන්සල්ටන්ට් විදිහට ධමික ප්‍රසාද් එකතු වෙනවා කැනි රොයල්ස් කණ්ඩායමත් එක්ක. ඉතින් ලංකාවේ ඉදිරි පෙළේ ජාත්‍යන්තර තරඟවල ක්‍රීඩා කරපු අතිශය දක්ෂ ක්‍රීඩකයෝ තුන්දෙනෙක් තමයි කැන්ඩි කණ්ඩායමේ මෙවර කෝචිං ස්ටාෆ් එකට ජොයින් වෙලා ඉන්නේ. එහෙනම් LPL ස්ක්වොඩ් රිවිව් එකේ අවසාන වීඩියෝ එකයි අපි කතා කරේ කැන්ඩි රොයල්ස් කණ්ඩායම ගැන. ඉතින් ওই විදිහට තමයි මේ පාර LPL එකේ ස්ක්වොඩ් ටික දිස් වෙන්නේ. ඉතින් ඕගොල්ලෝ තීරණය කරන්න මොනවාද හොඳ ටීම් එක කියලා, කවුරු දිනයිද කියලා. එහෙනම් අද 17 වෙනිදා රාත්‍රී 7:30ට පළවෙනි තරගය ආරම්භ වෙනවා LPL එකේ ජෆ්නා කිංග්ස් සහ ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම් අතර ගියවර ෆයිනල්ස් ආපු ටීම් දෙකක් අතර. එහෙනම් ඒක රස විඳින්න LPL එක යන අතරේ අපි තවත් LPL එක ගැන විස්තර කතා කරමු. වෙන දේවල් ගැන ස්ක්වොඩ් රිවිව් එක තමයි මට මේන්ලි අරන් එන්න ඕනේ. කමෙන්ටරි පැනල් එක වෙනදා වගේම රසල් ආනල්ඩ්, රෝෂන් අබේසිංහ, ෆර්වීස් මහරෝෆ්, HD අකමන් සහ ආමිර් සොහෙල් සම්බන්ධ වෙනවා. එතකොට අම්පයරින් පැනල් එක කුමාර් ධර්මසේන ප්‍රමුඛ දේශීය විනිසුරුවරුන් ගණනාවක් එක්ක ආසිෆ් යකූබ් පාකිස්තාන විනිසුරු අපිත් එක්ක එකතු වෙලා ඉන්න LPL එකට මැච් රෙෆරි විදියට රංජන් මඩුගල්ල කටයුතු කරන්නේ. ඉතින් ওই විදිහට තමයි මේ පාරත් LPL එක යන්නේ. ඉතින් අපි බලමු LPL එකෙන් බලාපොරොත්තු වෙන දේ අපිට ලැබෙයිද මේ වරවත්. අපි සාමාන්‍යයෙන් LPL එකකින් හොයාගත්ත ප්‍රබලම ක්‍රීඩකයෙක්, ජාත්‍යන්තර බලපෑම් කරන්න පුළුවන් ප්‍රබලම ක්‍රීඩකයෙක් මෑත කාලේ නමක් කියන්න තරම් බිහි වුණේ නැති තරම්. ඉතින් මෙවර LPL එකේදී හොඳ තරුණ ක්‍රීඩකයෝ දෙතුන් දෙනෙක් අපිට නැෂනල් T20 ටීම් එකට හොයාගන්න පුළුවන් වෙන්න කියලා අපි බලාපොරොත්තු වෙනවා. එහෙනම් එන්ජොයි කරන්න LPL එක. බලන්න ඔයාගේ ටීම් එක දිනනවාද, කාටද සපෝට් කරන්නේ, සපෝට් කරන ටීම් එක දිනනවාද කියලා. ටූර්නමන්ට් එක අතරතුර තවත් විස්තර එක්ක අපි හමු වෙමු. එහෙනම් subscribe කරන්න, like කරන්න, share කරන්න Talk with YP මගේ YouTube channel එක. අදට ගිහින් එන්නම්. හැමෝටම ජය වේවා.